ඔන්න ඉතින් දැන් ගෙදරට පොප්කෝර්න් හදාගෙන කන්න පුළුවන් අපිට. මේ බලන්නකෝ අද මම මොකක්ද වලට අරගෙන ආවේ කියලා. ඉතින් මේ තියෙන්නේ මිනි පොප්කෝර්න් මැෂින් එක. ඉතින් මමත් මේක පළවෙනි පාරට තමයි ස්ටෝර් එකට ගෙනාවේ. ඉතින් මටත් හිතෙනවා ඔයාලත් එක්කම මේක කොහොමද පාවිච්චි කරන්න කියලා බලන්න. ඉතින් දිගටම වීඩියෝ එක බලන්න. මේක හරිම ලේසි අපිට යූස් කරන්න. ඉතින් චුටි බල ඉන්න ගෙවල් වල අම්මලාට නම් මේක මං හිතනවා ගොඩාක් වටින පොප් මැෂින් එකක්. හැම බබෙක්ම කන්න කැමති කෑමක් නේ. බබාලා විතරක් නෙමෙයි අපිත් ගොඩක් කැමති. ඉතින් එහෙනම් එන්නකෝ බලන්න ඔයාලත් එක්කම එකතු වෙලා තමයි මම මේ ෆස්ට් ටයිම් මේ මැෂින් එක ඔන් කරන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේකට තෙල්, බටර්, සෝල්ට් මොනවත් ඕන වෙන්නේ නැහැ. අපිට පොප්කෝර්න් ටික විනාඩි 3ක් වගේ පොඩි කාලෙකින් හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ මෙන්න මේ විදිහට තමයි මැෂින් එක එන්නේ. ඒතකොට මෙෂරින් කප් එකක් එනවා. මේ විදිහට අපිට ප්ලග් එකට ගහලා කරන්ට් එකෙන් තමයි මේක යූස් කරන්න තියෙන්නේ. අපි මේකේ පොප්කෝර්න් හදන්න කලින් මේක අපි හොඳට පිහදා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙෂරින් කප් එක තියෙනවා. මේකේ ළමයි මෙෂරින් කප් එකෙන් එකට වැඩි එකපාරකට දාන්න බෑ. එකපාරට දාන්න පුළුවන් මෙෂරින් කප් එකෙන් එක. අන්න එහෙනම් දැන් තමයි මැජික් එක පටන් ගන්නේ. ඔයාලම බලන්න මේක කොච්චර ලේසිද කියලා. ස්විච් එක ඔන් කරපු වෙලේ ඉඳන් මම එඩිට් කරන්න නැතුව තියෙනවා. වෙලාව වලට බලා ගන්න. එතනින් පස්සේ ඔයාලට මම තව මේ මැෂින් එක ගැන පොඩි කරුණු ටිකක් තියෙනවා කියන්න. මම ඒ ටික කියන්නම්. ඉස්සෙල්ලාම බලලා ඉන්නකෝ අපි මේක කොහොමද හදන්නේ කියලා. ඊට කලින් කියන්න ඕන අපි මේක පොප්කෝර්න් ටික වැටෙන්න භාජනයක් තියන්න ඕනේ. ඔයාලා වීඩියෝ එක බලපුවම ඔයාලට අදහසක් තියෙනවනේ. ඉතින් ඒකට ගැලපෙන භාජනයක් තියන්න. එහෙනම් 1 2 3 ඔනිතින් මම මේකේ ශබ්ද චුට්ටක් මියුට් කරලා ඔයාලට කියන්නම් ඊටු කරුණු ටිකත් මේ විදිහට. මේ මැෂින් එක පාවිච්චි කරන්න කලින් අපි ඉස්සෙල්ලාම හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ගන්නේ හොඳට වේලුණු පොප්කෝර්න්. ඊට පස්සේ අපි මේකට තෙල්, එතකොට බටර්, ලුණු මොනවත් එකතු කරන්නේ නැහැ. ඉතින් විනාඩි 3ක් වගේ යද්දී අපිට පළවෙනි මෙෂරින් කප් එකේ පොප්කෝර්න් හදාගන්න පුළුවන්. අපි නැවතත් මේක පාවිච්චි කරනවා නම් තවත් හදන්න අපි මේක විනාඩි 15කින් පස්සේ තමයි අපි ආයේ මේක නැවත පිරිසිදු කරලා පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මේ හරි විදියට අපි මේක පාවිච්චි කරොත් අපිට මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. එක ළඟ එකපාර 3-4 පාරක් අපිට හදන්න බෑ. මෙෂරින් කප් එකෙන් එකකට චුට්ටක් අඩුවෙන් වගේ මම දාන්නේ. තව ටිකක් අපිට වැඩිපුර මේකට දාන්න පුළුවන්. ඒ දාවම අපිට මේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තව ගන්න පුළුවන්. එතකොට පළවෙනි පාර අපි යූස් කරලා පැය කාලයකට පස්සේ තමයි අපි මේක ආයෙ යූස් කරන්න. ගොඩක්ම සුදුසු වෙන්නේ බිස්නස් කරන්න නෙමෙයි, ගෙදර එදිනෙදා පාවිච්චියට ගන්න. ඉතින් මේ පොප්කෝර්න් ටික හැදුනට පස්සේ අපිට පුළුවන් අපි කැමති විදියට සෝල්ට්, බටර් මේකට එකතු කරගන්න. ඉතින් ඇත්තටම මම බබාට ගෙදර පොප්කෝර්න් හදලා දීලා තියෙනවා. ඉතින් අපි කරන්නේ ලිපේ භාජනයක් තියලා ඒකට බටර් දාලා, සෝල්ට් දාලා, ඒකට අපි දාලා පොප්කෝර්න් දාලා හදාගන්න විදිහ. ඉතින් භාජන හොදන්න කරදරයක් නෑ. මේක හරිම සතුටුයි. පොඩි අයට විතරක් නෙමෙයි අපිටත් ඒක දැක්කම හරිම සතුටුයි. ඉතින් මේ බලන්න ලස්සනට මෙන්න මේ වගේ පොප්කෝර්න් කන්න ආසයි නම් ඔයාටත් පුළුවන් ඉක්මනටම අපිට මැසේජ් එකක් දාන්න.